හෙලෝ ඉතින් කොහොමද යාළුවනේ ඔන්න ඉතින් අතත් ඔයාලට ලස්සන බ්ලොග්ස් වීඩියෝ එකක් කරගෙන ආවා ඉතින් යාළුවනේ ඉතින් මේ වෙන කොහෙවත් නෙමෙයි මම ඉන්න තැන ඒ කියන්නේ අපේ නිවසේ මම වගා කරලා තියෙන දේවල් ඒ කියන්නේ වගේ මල් පැල ඒ හිටවලා තියෙන සියලුම දේ ගැන විස්තරයක් තමයි මම ඔයාලට අද පෙන්නන්න ආවේ මගේ ගෙවත් එක්ක කොයි වගේද මම වගා කරලා තියෙන්නේ මම විතරනේ මගේ තාත්තත් ඒ වගේම ඉතින් ඒ දේවල් ගැන පෙන්වන්න තමයි මම ආවේ ඉතින් බලන්න ඉතින් කොහොමද කියලා ඉතින් මේ තමයි යාළුවනේ දහස්පතියා කියන්නේ මම හරිම ආස මලක් ඉතින් ලස්සන දහස්පතියා ගස් වර්ගයක් මම හිටවලා තියෙනවා ඉතින් මට මේ පේන්නේ මං හිටවලා තියෙන ගස් ලැබු ගහක් සහ තව තියෙන යාළුවනේ වම්බටු පැල ඉතින් තව යාළුවනේ තියෙන පොල් පැල මේ තමයි යාළුවනේ මේ ආඩ මම ළඟට කරලා පෙන්නන්නම් චුට්ටක් මේ තමයි යාළුවනේ තිබ්බුටු කියන්නේ ඔයාලා අහලා ඇති ඔයාලා දන්නවා ඇති ඔයාලා කාලත් තෙරීදී තිබ්බුටු මාළුවක් කියන්නේ ඉතින් මාරම රසක් ඉතින් හරිම රසයි තිබ්බුටු කියන්නේ ඉතින් ඒ නිසා අපි හදලා තියෙන මමයි තාත්තයි තමයි වගා කරේ මගේ වැඩ මට කියන්නේ අපි දෙන්න හිටියවත් ඉතින් ඒක මට වඩා ඇත්තටම කිව්වොත් එimhe තාත්තට තමයි ඒක ගොඩාක්ම ස්තුති කරන්න ඕනේ මොකද එයා තමයි උනන්දු වෙලා කැපවීමෙන් ඇත්තටම මේ දේවල් හැමදේම හදන්නේ මේ තාත්තා හිටපු කෙසෙල් පැල ඇත්තටම හරි ලස්සනයි මොකද පරිසරයත් ලස්සනයි මම ගොඩාක් කැමතියි පරිසරයට ඉතින් කිසිම කරදරයක් නැහැ අපිට අපේ පාඩුවේ අපේ දෙයක් කරගෙන අපිට පාඩුවේ ඉන්න පුළුවන් ඔයාලා දන්නවා මීට කලින් මගේ වීඩියෝ බලලා දන්නවා කොහෙද අපි ඉන්නේ කියන එක මම ඉන්නේ වත් එක මම ඉතත් වත්තක ඉන්නේ ඉතින් ඒ වත්තේ ඉඳලා තමයි මේ හැම දෙයක්ම වලට වීඩියෝ එකක් විදිහට අරගෙන ඉන්නේ ඉතින් ඒ නිසා ගොඩක් මහන්සි වෙනවා ඉතින් මේ වීඩියෝ කරන්න මේ පේන ඇති වලට මේක තමයි කැකිරි වෙලක් ඉතින් යාළුවනේ මේක අර ගොඩක් අවුව වැටුණු දවස්වල ඉතින් මේ අවුවට මුල් එහෙම් පිච්චිලා කොළ එහෙම් පිච්චිලා මැරිලා ගියා ඉතින් ආයෙත් නැවතත් දළු දාගෙන ඉවලා තිනා මේ තමයි යාළුවනේ වලට පේනවා ඇති ගස් ලැබු පෙළයක් තවත් ඉතින් මම තමයි ඕක හිටෙව්ව ඉතින් ඔය විදිහට ස්ටයිල් කර හදලා තියෙන්නේ මම තමයි ඉතින් ඔය තාත්තා ඉතින් කරදී ස්ටයිල් එකක් අරගම් එකක් පැලවලට නෑ ඉතින් කොහොමත් ඉතින් මම ඉතින් ස්ටයිල් දාලා පැල ඉතින් ඔය හිටවන්නේ ඉතින් ඒක ඉතින් මගේ ඉදා ඉඳලම හැටියක් ඉතින් හරිම ලස්සන පරිසරයක් ඇත්තටම මේ යාළුවනේ පෙන්නන්නේ මං ඉන්න පැත්තේ කියන්නේ මම වැඩට ගියපුවහම මම වැඩ කරන පැත්ත තමයි මේ පැත්ත ඉතින් මම ওই පැත්ත තමයි වැඩ කරන්නේ ඒකේ තියෙන ওই පැත්ත තමයි මම බලන්නේ මොකද ওই පැත්ත රිලව් වෙනවා ගොඩාක් රිලව් වෙනවා යාළුවනේ ඉතින් ඒව තමයි බලන්නේ ඉතින් මේ තියෙන්නේ අපේ නිවස මං චුට්ටක් ඉන්න ඔයාලට පෙන්නන්නම් අපි ඉන්න තැන يعني අපේ ගෙදර අපිට පත්තින් දීලා තියෙන ගෙදර පෙන්නන්නම් ඔයාලට ඉතින් හරිම ලස්සනයි යාළුවනේ මේ තමයි තක්කාලිත් අතරම වගා කරගන්න හරි අමාරු දෙයක් ඉතින් මොකද හැමතැනම හැම පොළොවකම ඒක පැලවෙන්නේ නැහැ ඉතින් පොඩ්ඩක් අර පස් තියෙන ඒ කියන්නේ තෙත පස් තියෙන තැනක තමයි ඉතින් තක්කාලි කියන දේ ඇත්තටම පැලවෙන්නේ ඉතින් ඒක පොඩ්ඩක් අමාරුයි පැල කරගන්න ඉතින් ලස්සනට පැලවෙලා තියෙනවා ඉතින් අද ගෙනාපු වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යමු ඉතින් යාළුවනේ ඔයාලා හැමෝම මගේ YouTube channel එක බලන ඔයාලා අලුත් කෙනෙක් නම් අදම ගිහින් මගේ YouTube channel එකේ තියෙන වීඩියෝස් බලන්න. ඉතින් මම මොන වගේ වීඩියෝස් එක කරන්නේ කියලා ඔයාලට බලන්න පුළුවන්. අලුත් දේවල් බලන්න පුළුවන්. එහෙනම් ඉතින් යාළුවනේ මතක් කරනවා ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ YouTube channel එක subscribe කරලා මගේ වීඩියෝ එකට like එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් යාළුවනේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. අදට ගිහින් මගේ බ්ලොග්ස් වීඩියෝ එක බලවට ඔයාලට ගොඩාක් ස්තුතියි.